ආයිබෝවන් නිර්මාණී රංගායතනයෙන් ගෙනෙන පළවෙනි ලොග් එක තමයි මේක. මේක අපිට ඉතා විශේෂ අවස්ථාවක්. වර්ෂයක් පාසා ගණදෙවි හා සරස්වතී දේව පූජාව අපි කරත් මෙවර අපි නානුමර පූජාවත් සමගින් මෙම කටයුත්ත කිරීම සිදු කෙරුවා. මේකට විශේෂ හේතුවක් තියෙනවා. අපේ 2027 වර්ෂය සඳහා සුබ කටයුතු දෙකකටම දරුවන් සූදානම් වෙලා සිටිනවා. උඩරට කලෙලි බැසීමට සහ පහතරට මඩුමංගල්ලේ කලෙලි බැසීමට දරුවන් සූදානම් වෙලා සිටිනවා. ඉතින් ඔවුන්ට ආශිර්වාද කිරීම සහ සිලම්බු දැමීමට මෙම පූජාව අපි සූදානම් කරා. මේ දිස්වන්නේ දණ්ඩි කඳ අපි නිර්මාණය කරගත්ත ඉතාම කෙටි කාල සීමාවක් ඇතුළත. මේක සඳහා අපේ දෙමව්පියෝ පුංචි වෙලාවක් තිබුණත් ඒ වෙලාව තුළේ පුළුවන් ඔවුන්ට පුළුවන් අයුරින් මහන්සි වෙලා මේක සකස් කරගන්න අපිට උදව් වුණා. ඇත්තටම දණ්ඩි කඳ අද දරුවන් දැකලත් නොමැති තරම්ම ඒ නිසා අපිට ඕන වුණා ඔවුන්ට දණ්ඩි කඳ පෙන්වන්න. දැන් සිද්ධ වෙන්නේ නානුමර පූජාව. මේ පූජාව සිදුවෙන පිළිවෙල මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. 7 වාරයක් පෙරාගත් ජලය මුලින්ම ඒ ජලයෙන් පූජාව සිදු කරන ගුරුතුමන් මුලින්ම නානුමර පූජාව සිදු කර පසු කලායතනයේ ගුරුවරුන් දෙපළ සහ දරුවන් සියලුම දෙනා ඒ චාරිත්‍රය සිදු කරනවා. ඉන් අනතුරුව තැඹිලි වතුර එළකිරි ඒ විදිහටම නානුමර පූජාව සිදු කරනු ලබනවා. ඇත්තටම මෙහිදී පුංචි දෙයක් සඳහන් කරන්න ඕනේ. අපි බොහොම හෙමින් යන ගමනක් මේක. අපිට බාධක කම්කටොළු ගොඩාක් ආවා සහ තවත් එනවා. ඉතින් මේවායෙන් අපි හිත ශක්තිමත් කරගෙන හිත ධෛර්යමත් කරගෙන නැගිටින්නේ මෙවැනි දේ සිදු කිරීමෙන්. අපි බොහෝ දුරට විශ්වාස කරන දෙයක් තමයි කලාවට ලැබි කෙනෙක් නම් ගණදෙවියන් හා සරස්වතී දේවමෑණියන් කෙරෙහි තියෙන්න ඕන ඒ භක්තිය ඔවුන් කෙරෙහි දැඩිවම තියෙනවා නම් කිසිම කෙනෙකුට වරදින්නේ මොනම විදිහකටවත්. දැන් සිදු වෙන්නේ ඊළඟ චාරිත්‍රය සඳහා නානුමර පූජාවෙන් අනතුරුව පිළිම වැඩමවීම පූජාව කරන ස්ථානයට. අපි මේ කටයුත්තටත් ගුරුවරුන් දෙපළ නානුමර පූජාව සිදු කළ පසු පිළිම දෙකත් දරුවන් පූජාව කරන ස්ථානයට දැන් යනවා. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුමයි. ඇත්තටම අපේ දරුවන්ගේ දෙමව්පියන් මෙහිදී අපිට මහඟු ශක්තියක් වුණා. දැන් අපි පිළිම තැන්පත් කරනවා. පිළිම තැන්පත් කරලා ඉන් අනතුරුව තියෙන්නේ පිළිම වලට වස්ත්‍ර ඇඳවීම. මේ පූජාව නම් කාටවත් පේන අයුරින් සිදු කරන්නේ. ඒක මම පැහැදිලි කරන්න ඕනේ. ගොඩක් දෙනා මේක දන්නෝ. මුලින්ම අපිට පූජාව කරන චාරිත්‍ර සඳහා අපි ගියවර අපේ වෙස්මංගල්ලේ චාරිත්‍ර සඳහා සපමිනි දසුන් සර්ව සම්බන්ධ කරගෙන අනෙක් පූජාව කරන ඇදුරුතුමන්ලා දෙපළත් සම්බන්ධ කරගත්තා. ඉතින් දසුන් සර් අපිට ඔවුන් දෙදෙනාත් දසුන් සරුත් මේ පූජාව අපේ හිතේ තියුණ විදිහටම ඉටු කරගන්න බොහෝම වෙහෙස මහන්සි වුණා, කැප වුණා ඒ වෙනුවෙන්. ඒකට ඔවුන්ට අපි නැවත වාරයක් පින් දෙනවා අපේ හිතේ තිබුණ විදිහටම මේ පූජාව ඉෂ්ට සිද්ධ කරගන්න අපිට උදව් කරාට. අපි මේ පූජාවේ සියලුම දේට මත්තෙන් අපගේ ලෝතුරා සම්මා සම්බුදු තථාගතයන්න් වහන්සේ උදෙසා සියලුම පූජා ද්‍රව්‍යයන් පූජා කරනු ලැබුවා. ඉන් අනතුරුවයි දේව පූජා සිදු කරනු ලැබුවේ. දැන් සිද්ධ වෙන්නේ කැවිලි පූජාව සහ පළතුරු පූජාව, බුද්ධ පූජාව පූජා කිරීම. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි අපි මාක්ස් දාගෙන ඉන්නේ කියලා. ඇත්තටම මෙම පූජාවක් හරිම විදිහට සිදු කරනවා නම් අපි කවුරුත් මාක්ස් පළඳින්නම ඕනේ. ඒක එහි නීතියක්.
කිව්වොත් හරි. මගුල් බෙර වාදන මැද්දේ තමා පූජාව රැගෙන යන්නේ. අපේ දරුවන් රතු පාටින් සහ දම් පාටින් සැරසී සිටින්නේ. දම් පාටින් සැරසී සිටින්නේ 2027 වර්ෂයේ උඩරට කලෙලි බහින්න සූදානම් වෙලා ඉන්න දරුවන්. රතු පාටින් සැරසී සිටින්නේ 2027 වර්ෂයට පහතරට කලෙලි බහින්න ඉන්න දරුවන්. මේ සඳහා අපේ අනෙක් දරුවන් සියලුම දෙනාත් හැකියාවෙන් සහභාගී වුණා, උදව් උපකාර කළා. දැන් දරුවන්ට සිලම්බු දැමීමේ චාරිත්‍රය තමයි සිද්ධ වෙන්නේ. සිලම්බු දෙක කියන්නේ මම හිතන්නේ නර්තන ශිල්පියෙකුට, නර්තන ශිල්පිනියෙකුට එයාලගේ මුළු ජීවිතේම වගේ ඔවුන් මුලින්ම පළවෙනියටම ආරම්භ කරන, පළවෙනියටම පළඳින පළවෙනිම ආභරණය තමයි සිලම්බුව කියන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවිතයට ඒ ලස්සනම මතකයේ ලස්සනම විදියට ලබා දෙන්න ඕන නිසා තමයි අපි මේ මොහොතේම සිලම්බු දැම්මේ. දැන් සිද්ධ වෙන්නේ දණ්ඩි කඳේ පහතරට පාසරඹ නැටීමයි. මුලින්ම ඔවුන් නමස්කාරය කර දණ්ඩි කඳටත් ආචාර කර ගුරුවරුන්ටත් ආචාර කර බෙරවාදන ශිල්පීන්ටත් ආචාර කර පැමිණ සිටින සියලුම දෙමව්පියන් අසල්වාසී සියලුම දෙනාටත් ආචාර කිරීමයි. මෙයින් පසු ඔවුන් දණ්ඩි කඳේ පහතරට පාසරඹ නටනෝ. බ්ලොග් එක ගොඩක් දිග වෙන නිසා අපි එයින් පුංචි පුංචි කොටස් තමයි මේකට එකතු කරලා තියෙන්නේ. මෙයින් පසු මොවුන් උඩරට පාසරඹත් දණ්ඩි කඳේම නටනෝ. ඇත්තටම නර්තන ශිල්පියෙක්ට, ශිල්පිනියක්ට තමන් දක්ෂතාවයෙන් අපමට්ටම් වූ පසු තමන්ට මේ වගේ ලස්සන මතක තියෙනවා නම් ඒක සෑහෙන්න වටිනවා කියන තැන අපි ඉන්නවා. ඉතින් දැන් අපේ දරුවන් පහතරට ඉලංගම් සරඹ තමයි නර්තනයේ යෙදෙන්නේ. මේ හැම දෙයක්ම සිද්ධ කරගන්න අපිට පුංචි කාලයක් තමයි තිබුණේ. දරුවන්ට තියෙන අනිකුත් අධ්‍යාපනික වැඩ කටයුතුත් එක්ක අපිට ලැබුණු කාල සීමාව ඇතුලේ අපි පුළුවන් උපරිමයෙන් මේ වැඩ කටයුත්ත සිදු කරගන්න ලැබුණා කියන බලාපොරොත්තුව අපේ හිතේ තියෙනවා. අපිට බෙරවාදනයෙන් සහයෝගය වුණේ 2024 වර්ෂයේ අපේ කලායතනයෙන්ම කලෙලි බහැපු අපේ ලොකු ගෝලයෝ, එහෙම නැත්නම් අපේ මේ දරුවෝන්ගේ ලොකු අයියලා ටික. ඇත්තටම ඔවුන් මේ සඳහා නංගිලා මල්ලිලාට විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ අවස්ථාව ඔවුන්ටත් ස්තුතිවන්ත කරනවා. මේ අවස්ථාවේ ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම නංගිලා මල්ලිලා වෙනුවෙන් මෙහෙම හයියක් වුණාට. මොවුන්ගේ නර්තනයන් සඳහා ගායනයෙන් සහාය දැක්වූ ඒ අපේ ගියවර පායින්පත් ලැබූ ඒ ලොකු දූදරියන්ට බොහොම ස්තුතිවන්ත වෙන්න මේ අවස්ථාවක් කරගන්නවා. දැන් ගොඩසරඹවල උඩරට ගොඩසරඹවල තමයි දරුවන් නියැලුනේ. දැන් සිද්ධ වෙන්නේ ඉතා සුවිශේෂීම අවස්ථාවක්. දරුවෙකුට තමන්ගේ දෙමව්පියෝ කෙරෙහි තියෙන පපුවේ තෙතමනිය පෙන්눔 කිරීමට තමයි අපිට ඕන උනේ මේ අවස්ථාව. අපිත් සංවේදී වූ අවස්ථාවක්. මොකද ඔවුන්ගේ හදවතේ තිබුණේ හැඟීම පුංචිම වෙලාවකට හරි එළියට දාන්න පුළුවන් වුණා දෙමව්පියන් ඉදිරියේ. ඉතින් අපි හිතනවා දෙමව්පියන් සහ දරුවන් ඇත්තටම මේ අවස්ථාවේ ගොඩක් සමීප වෙලා ඔවුන්ගේ හැඟීම් බෙදාගත්තා කියලා. දරුවෙකුට ජීවිතේ වටිනම අවස්ථාව ඔවුන් මේ අද පාතැබුවේ. ඉතින් ඒ අවස්ථාවේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ආශිර්වාද ලබා ගන්නව තරම් ආශිර්වාදයක් තවත්ම නැති තරම්. මේ අවස්ථාවේ
දැන් බ්ලොග් එක දීර්ඝ වෙන නිසා අපි මෙතනින් නිමා කරනවා. මේ අවස්ථාවක් කරගන්නවා අපිට මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුති කරන්න. මුලින්ම නැවත වාරයක් අපිට පූජා කටයුතු සඳහා උදව් උපකාර කළ දසුන් සර් ඇතුළු ඒ අනෙකුත් සර්ලා දෙන්නාට බොහොම ස්තුතියි, බොහොම පිං. ඒ වගේම අපේ ලොකු දරුවන්ට අපිට මේකට ශක්තියක් ධෛර්යයක් වුණාට බොහොම ස්තුතියි, බොහොම පිං. ඒ වගේම අපේ දරුවන්, අපේ දෙමව්පියන්, ගම්වාසී සියලු දෙනාත් උදව් උපකාර කළ සියලු දෙනා ඔබ සියලු දෙනාටම බොහොම පිං, බොහොම ස්තුතියි. ඒ වගේම මේ නානමුර පූජාව, මේ ගණදෙවි හා සරස්වතී පූජාවේ පිහිට ආරක්ෂාව ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නම් හැමෝටම උසාරණයි. තවත් අලුත් වැඩ ගොඩකින් ලබන වර්ෂයේදී හමු වෙමු.